හඬ නැතිව හැල්මේ දුවපු අපිට අපිව අපට නොදැනි අමතක වුනිදෝ මන්දා යලිත් වරක් යන්න හිතෙයි කාලෙ දිගේ ආපස්සට එදාට මුණ ගැහෙයි අපිට අපි අපිවම චන්දරා මයුර පාද කෙම්බිම තුල අපි සතුටින් නිංගුණා ලොකු එකාට පොඩි එකාට එක හැන්දෙන් එක මිම්මට බෙදුමිරි වැඩි නොපල රජුන් ගුරුතුමා බේවර දෙන යලි දකින්න තිබුණා මයුර පාද කෙම්බිම වෙත අපිට යන්න තිබුණා ණයවර ලිපි හවුල් කරුවෝ ලාභාලභ ශේෂ පත්‍ර ප්‍රක්ෂේපණ වූ සිතියම් ඉල්ලුම සැපයුම හරියට ඉගෙන ගන්න තිබුණා එදා වගේම දෙස්පෙළියේ ළඟින් ඉන්න තිබුණා මොන වුණත් අපි උන්ට රස කර කර ඉඟි කරන්න සොඳුරුයිමක් තිබුණා මයුර